හරි. පුතේ මෙතන මේ ඒට පහ වැටෙනවනේ. ඒ වලගේ 5යි. ඒ වලගේ 5යි B වලගේ 8යි. හරිද? ඊට පස්සේ මේ තියෙන ෆන්ක්ෂන් එකක්නේ. එතකොට මේ ෆන්ක්ෂන් එකට කෝල් කරනවා මෙන්න මෙතනින්. මෙතනින් තමයි ෆන්ක්ෂන් එකට කෝල් කරන්නේ. ෆන්ක්ෂන් එකට කෝල් කරද්දී A සහ B පාස් කරනවනේ. එතකොට A වලගේ 5යි B වලගේ 8යිනේ. එතකොට ෆන්ක්ෂන් එකේ මෙතෙන්ට A වලගේ 5 කියන එක එක්ස්ට්‍රා වැටෙනවා. එතකොට y වලට 10 දාලා තිබ්බට ඇත්තටම මේ 10 නෙමේ වැටෙන්නේ අර අතනින් පාස් කරනගේ 8. හරිනේ. ඊට පස්සේ global A. global A කියන්නේ විශ්ව විචල්‍යයක්. දැන් ෆන්ක්ෂන් එකක් ඇතුලේ හදන ඒවා විශ්ව විචල්‍යයක් නෙමෙයිනේ ලෝකල් ඒවානේ. එහෙම නැත්නම් ස්ථානීය විචල්‍යනේ. හැබැයි මේ ෆන්ක්ෂන් එක ඇතුලේ පාවිච්චි කරන A අකුර global එකක්. ඒ කියන්නේ එළියෙත් පාවිච්චි කරන්න පුළුවන් නේ. හරි. එතකොට global A. ඊට පස්සේ මෙතන ඊට පස්සේ Aට වැටෙනවා y. Xට වැටෙනවා මේ Bට වැටෙනවා x. එතකොට A වලගේ කීයද? දැන් y වල තියෙන 8 තමයි Aට වැටෙන්නේ. B වලට වැටෙනවා x වල තියෙන 5. හරිනේ. ඒ දෙක තේරෙන්න ඕන. හරිනේ. එතකොට A වලට වැටෙන්නේ y වලගේ 8 y වලගේ 8නේ. Bට වැටෙන්නේ x වල තියෙන 5. ඊට පස්සේ B ධන y B වලගේ 5යි y වලගේ 8යිනේ. එතකොට 8යි 5යි 13යි කියලා මෙයාට වැටෙනවා. හරිනේ. එතකොට B වල වටිනාකම 13යි. ඊට පස්සේ A වලගේ 8යිනේ. x වලගේ 5යිනේ. ආයි 8යි 5යි 13යි කියලා ඒටත් වැටෙනවා. හරිනේ. ඊට පස්සේ වෙන වෙනම print කරනවනේ මෙතන A සහ B. ඒක තමයි වැදගත්. A සහ B print කරනවා. හරිද? A වලගේ කීයද? B වලගේ කීයද? A වලගේ 13යිනේ. ඔව් 13යි. හේතුව තමයි A වලගේ විශ්ව විචල්‍යකුත් කරලා තියෙන නිසා ෆන්ක්ෂන් එක ඇතුලේ තියෙන Aම තමයි එළිය භාවිතා වෙන්නේ. හැබැයි මෙන්න මෙතන තියෙන B වලගේ වෙනස් වෙනවනේ. මේ B කියන්නේ ෆන්ක්ෂන් එකෙන් එළියේ තියෙන B නේ. මෙන්න මෙතන තියෙන B තමයි මේ කියන්නේ. හේතුව තමයි ෆන්ක්ෂන් එක ඇතුලේ භාවිතා කරන B local B එකක්. එහෙම නැත්නම් ස්ථානීය විචල්‍යයක් B එක. අන්න එයාතුත් මේ global A වගේ global B කරා නම් B වලගේ 13යි කියලා print වෙනවා. දැන් මෙතන print වෙන්නේ ඇත්තටම 8යි කියලා. එළියේ තියෙන අගේ තමයි print වෙන්නේ. මෙන්න මේ අගේ තමයි print වෙන්නේ. එතකොට ශ්‍රිතයේ ඇතුලේ B වලගේ වෙනස් වුණාට A B නෙමෙයි එළියේ භාවිතා වෙන්නේ.